ජපන් භාෂාව සරලව ඉගෙන ගනිමු 15 වෙනි කොටස තමයි ඔන්න අද අරන් ඇවිල්ලා තියෙන්නේ. අද අපි ඉගෙන ගන්නේ මදේ නිපාතය ගැන. මදේ නිපාතයේ අර්ථය තමයි තෙක් දක්වා කියන අදහස් තමයි එන්නේ. ඉතින් මේ නිපාතයේ ස්ථාන සමග ඒ වගේම වේලාවන් දිනයන් සමග භාවිතා වෙනවා. මුලින්ම බලමු ස්ථානයක් සමග යෙදෙන්නේ කොහොමද කියලා. කෝයෙන් මදේ අරුකි මෂ්තා. ඒකේ තේරුම උද්‍යානයේ තෙක් පයින් ගියා. එහෙනම් කෝයෙන් මදේ කිව්වහම තේරුම උද්‍යානයේ තෙක් කියන අදහස. ඊළඟට එකි මදේ බසුදේ ඉකිමස්. ස්ටේෂන් එකට බස් එකෙන් යනවා. එකි මදේ කිව්වම ස්ටේෂන් එකට එහෙමත් නැත්නම් දුම්රිය ස්ථානය දක්වා කියන අදහස. ඊළඟට සූපා මදේ තොමුදචිතෝ ඉකිමෂ්තා. සුපර් මාකට් එක තෙක් යාළුවා එක්ක ගියා. සූපා මදේ කිව්වහම සුපර් මාකට් එක දක්වා සුපර් මාකට් එක තෙක් කියන අදහස එනවා. ඊළඟට මේ මදේ නිපාතය වේලාවක් දිනයක් සමගත් යෙදෙන අවස්ථා කීපයක් බලමු. රොකුජි මදේ ශිගත ඕෂිමෂ්තා. 6 වෙනකම් වැඩ කළා. එතකොට රොකුජි මදේ කියද්දි 6 වෙනකම් කියන අදහස එනවා. ඊළඟට යොරු ජූයිචිජි මදේ තෙරෙබි ඕමිමෂ්තා. රෑ 11 වෙනකම් ටීවී බැලුවා. යොරු ජූයිචිජි මදේ කිව්වම රෑ 11 වෙනකම් කියන අර්ථය එනවා. ඊළඟට කින්යෝබි මදේ යසුමි දෙස්. සිකුරාදා වෙනකම් නිමාඩු. කින්යෝබි කියන්නේ සිකුරාදානේ. එතකොට කින්යෝබි මදේ කිව්වහම සිකුරාදා වෙනකම් කියන අර්ථය එන්නේ. එහෙනම් මදේ නිපාතයේ භාවිතත් හොඳට මතක තියාගන්න. ඒ වගේම ජපන් භාෂාව මුලින් ඉඳන් ඉගෙන ගන්න අවශ්‍ය අය මේ වීඩියෝ එකත් ඇතුළත්ව සම්පූර්ණ ප්ලේලිස්ට් එකක්ම මම හදලා තියෙනවා. ඉතින් කැමති අය ඒක ගිහින් බලන්න. ඒ වගේම ජපන් භාෂාව වැඩිදුරටත් ඉගෙන ගන්න ආස අය මාව ෆලෝ කරලා තියාගන්න. එහෙනම් මේ වගේම ජපන් භාෂාව වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එනකම් හැමෝටම බයි බයි සයෝනාරා.